කාලාවවට පැන දිවිදීදා කඩවරයක් ශ්‍යාවේ මේ නරලොව කිලුබුද වෙනට වරන් ගත්තා සාන්තවාදී සුරාසුර යුද්ධයේදී සූරේ උදා කරමින් එළිවෙන්න සත්‍යයක් දියා කතරගමද විහාමුදුරුවන් වහන්සේගේ දකුණු වාහකඩට වැඩම කළා හෝ සෙවිලන්ද මුල් කඩවර දෙවිහාමුදුරුවනේ රත්න කඩවර මා කඩවර දල කඩවර අම්මාන කඩවර රේරි කඩවර රාජ්‍ය කඩවර ආදී කඩවර පිරිවරට නායකත් තුන් හෝ සෙවිලන්ද මුල් කඩවර දෙවිහාමුදුරුවන් වහන්සේගෙන් අන ගුණ නැනදෙද බලදන හඳුනාගෙන වහන්සේට පුද පූජා පවත්වා මා විසින් සිදු කරන ලබන්නා වූ කන්නලව්ව හරියාකාරව දෙද්දි දිවස් කරුණා කර බලා මේවල් යාන කරේ දෙද්දි දිවස් කරුණා කර බලා වැඩවදාරණ සේගුවා ශ්‍රීමත් කඩවර දේව මල්යහන් කවි මාලාව ගණපති දෙති නුවණ දෙවියෝ රකිතේ මෙදෙරණ දෙන්නේ මට නොවන අසං දෙවිඳුනේ දේව සුබගණ දෙයන් ගුණ කර කැප මල් යහන සොමිබර පුදගන්ත නිකවර වදින් දැන් සොම් නසින් කඩවර රංතොර නක් ලෙසින් වැඩලාං අහස ගුවනින් දැක පවකාලමින් වඩි දේශන විරන්න කඩවර දෙවියන් සෙන විරන්න දූරයන සක්නාද හඬ බලයින විදුලි මාලාවෙන සෙන විරන්නය දෙවියෝ වඩිමින කඩවර දෙවියනි නාමයයි වැඳ යන්නේ වරද නොම වන්නේ දුටන් වරදන් සමාවන්නේ ආපිරමුනේ අන්ද කඩනමුන් බැරි වෙයි කොටුව නොදේවලක් මන්ද අයියෝ මගේ වැව විඳුනට දෙවියෝ ඇන්ද මෙමඩ අයියෙන් අඩ තලාං ඇවිද කරනසුනයි කඩවලට කඩවල පැනලාන දුනට කඩවල නම යෙදුනින් ඔබට ඔබ මිසම දෙවිය මුර කරන්න විදල ගුණුරන් වරිනා පිරමුනේ අන්ද කඩනමුන් දෙවියේ කොටුවනෝ දේවතා
Are banda kurango mara petilela vadenne nindadigen devi kadavara mudala baganne agmiti ke vimana vara devi kadavara nille තෙරුවන් සරණයි නමෝ බුද්ධාය දලදා හමුදුරන්ගේ පීඨ ආශිර්වාදයක් වේවා හැම දිනාටම කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද ආරුඩයක් නැතුව? ඔව් අද කියන්නේ පළවෙනි වතාවට ආරුඩයක් අද තමයි. පළවෙනි වතාවට අද ආරුඩයක් ආවේ. අත්දැකීමත් අද තමයි. අත්දැකීමත් අද. ගොඩක් සතුටුයි මෑණියන් ළඟට ඇවිල්ලා මේ වගේ ගොඩක් පින් මෑණියන් මේ කරපු සත්කාරයට උදව්වට. ඔයාට දෝෂයකුත් එක්ක ආවේ. දැන් අද කතා කරන හිටපු දරුවේ ඔයාටම ඔයා සිහියෙන් කතා කරනවා කියන එක තමයි හැම වෙලෙම සැකේ තිබ්බේ. ආරුඩයක් නැතුව ආවේ. සිහිවරන් කියලා ආවේ. ඔයා මමත් එහෙම තමයි මෑණියනේ ආරුඩයක් නැතුව ආවේ. මටත් සෑහෙන හිතේ සංකාවල් තිබුණේ මොකද්ද මේ කියන එක ඇඟ ඇතුලෙන් මේ යනවා කාටවත් ජීවිතේ තේරෙන්නේ නැහැ. ඉතින් අද හරි සන්තෝෂ දවසක් මෑණියන්ට පින්වයි තියෙනවා. පීදිරි ගමන යමු ලස්සනටනේ. හැමෝටම සෙට් කළා. නේද? ලෝක සත්‍යයට පිහිට වෙලා මිල මුදල් ඉස්සර නොකර හැමෝටම පිහිට වෙන්න ඕනේ පුතේ. මොකද දුප්පත් මිනිස්සුත් වෙනවා මේ ස්ථානේ පොහොසත් මිනිස්සුත් වෙනවා නේද? මුළු ලෝක සත්‍යයටම පිහිට වෙන්න ඕනේ. නැත්නම් ඉතින් මේ ගමන අපිට දීර්ඝව ගෙනියන්න බෑ. එතකොට අපි කරන පිනෙන් තමයි අපිට මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන් නේ. අපි පින් කරොත් අපිට මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන්. අපි පව් කරොත් අපිට වැඩි ගමනක් දුර යන්න බෑ. ඒක නිසා අනන්ත බුදුගුණ පීඨ ආශිර්වාදයෙන් ඔයාලා හැමෝටම නිසි ආකාර නිසි බල ශක්තිය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ආයෙන්න ආයෙ හම් වෙමු නවගමේදී අපි හැමෝම